පිරිමිකම නම් පිරිමින්ට හිතෙන්න ඕන තමන් කවදා හරි ගැහැණු කෙනෙක් කසාද බදලා ගැහැණියක් පෝෂණය කරනවා. දැන් ඒ උනාට දැන් සමාජයේ යන්න හදන්නේ කොයි පැත්තටද? ඒතර මේවද අපි උගන්වන්න ඕන ළමයින්ට? ඒකේ කොහෙද පිරිමියෙක් හැදෙන්නේ? ඒ නිසා මේ විනාශ කාලේ විපරීත වෙලා තියෙන බුද්ධි ටික ඔබ වහන්සේලා ටිකක් නිවැරදි කරන්න පොඩි දතක් කණ්ඩ වෙනවා අපේ හැමදෙරේ. ලේසි නෑ. මොකද අපේ උන්ට නම් හොදක් කරලා හොදක් අහන්න ලේසි වෙන්නේ නැති නිසා ටිකක් මේක අමාරු කාර්යයක් වෙයි. හැබැයි එකක් මේ රටේ සිංහල බෞද්ධ බලය එහෙම මැරිලා නෑ. මේ රටේ මේ යහපත කතා කරන මිනිස්සු වලකජ්ජ ගහලා නෑ. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කතා කරන ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ප්‍රාණ වායුව දෙන ඒ මිනිස්සු තාම ජීවමානව ඉන්නවා. ওই දරුවෝ ඒ ජීවමාන දාමේ පුරුක් වෙන්න ඕන. ඔය වගේ පෙන්දො නොවි හැදිලා නෑ. ඒ නිසා මේ දරු පරම්පරාව ලෙඩ වෙනවා. මේ දරු පරම්පරාව මිටි වෙනවා. මේ ළමයි කුදු වෙනවා. මේක වහාම හදන්න මම කිව්වේ ප්‍රතිසංස්කරණයක් ඕන. ඒක නරක නෑ. හරි විදිහට කරන්න. හරි විදිහට කරන්න. දැන් මේ පොත් ගොඩාක් අරගෙන යනවා. යන්නේ නැද්ද? අර බෑග් එකේ මේ ළමයාගේ බරට වඩා පොත් තියෙනවා. මේ පොත් ටික ගන්න දැන් අර බෑග් එක පිටිපස්සට බලය යොදද්දී ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ළමයා යොදන්න ඕන මෙහෙම. ඒතකොට ළමයාගේ පේශි නිතර ඒ පැත්තට හැදෙනවා. ඒ නිසා හොඳට බලන්න ඔය බාල පන්තිවල ළමයින්ගේ කොඳු කුදුයි. මට මතකයි අපේ අප්පච්චි මගේ උරේසෙන් මෙහෙම අල්ලලා මෙහෙම ඇද්ද පිටිපස්සේ. හිටපන් කෙලින් ගිය. ඊට පස්සේ ආයෙත් මම ඊට පස්සේ ආයෙ මෙහෙම වෙනවනේ. බලුණකොට වගේ. ඊට පස්සේ බැරිම තැන මාව යවුවා කැඩෙට් කරන්න. දැන් කැඩෙට් බෑන්ඩ් එක දැක්කෙද්දි මට මතක් වුණා ඒක. ඊට පස්සේ අපිත් ඔය හර්මන් ලෝ ඉන්නවනේ. අපි ගිහින් තියෙනවා. ඊට පස්සේ කැඩෙට් වලින් තමයි මගේ කොන්ද හැදුනේ. මොනුසෙක් උනේ. ඊට පස්සේ ටික ටික දැන් මේ පපුවට කලින් බඩ එන බව ඇත්ත. ඒ ඉතින් අර කන බොනේම තමයි. ඒ ඉතින් ඒව තමයි. දැන් අපිටත් මේ උගුලෙන් ගැලවෙන්න නැහැ. ඉතින් දැන් අපි හැමදෙරේ අපි කොහෙට හරි ගිහිල්ලා හදිසියෙ කෑමකට නැවතුනාම ඉතින් ඒ කඩවල අපිට මේ පෝෂ්‍ය පදාර්ථ තියෙන පෝෂදායී සිංහල ආහාර වට්ටුරු නේ.